කඳුළු. අනේ අප්පා. මුලින්ම කියන්න ඕනේ වීඩියෝ එකට යන්න කලින් ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. දෙක. ඔයා තාම වීඩියෝ එකට like එකක් දැම්මේ නැත්නම් like එකක් දාලා තව කෙනෙකුට බලන්න වීඩියෝ එක share කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඊට පස්සේ අපි හදාගමු. එන්න මේ විදිහට පැකට් එක තියෙනවා. තව මේ විදිහට කුඩු පැකට් එකක් තියෙනවා. මේකේ ඩබල් පැකට් දෙකක් තියෙනවා මේකේ. මේකේ තව ටිකක් ඉතුරු වෙලා තියෙනවා. විනාඩි 5ක් මේ ඊට පස්සේ හදාගමු. bahasa bahasa abal. Dari bahu kilat bang? Hah? Yang ini gode ande velawa hari yaluwane. එනවද? දැන් වෙලාව හරි අපි ගොඩ ගමු. මේකේ වතුර චූට්ටක් තියාගන්න ඕනේ හැඳි දෙකක් විතර. හලෝ කට්ටිය, ඔයාලා ඉතින් බිත්තරේ අපි බැද ගන්න කොටස බිත්තරේ කඩා ගන්න කොටස ගේන්න බැරි වුණා. බිත්තරේ බැද ගන්න කොටස ඔන්න ගත්තා. බිත්තරේ බැදගෙන ඉවරයි. මේ බිත්තරේ ඉතින් අපි හදන්නේ ඒක අපි බලමු අවසානයේදී මොකද වෙන්නේ කියලා. මේ බිත්තරේ කාටද හදන්නේ කියලා අපි බලමු. බිත්තරේ බැදගෙන ඉවරයි. එහෙනම් අපි යන් දැන් එහෙනම් චැලෙන්ජ් එක මොකද වෙන්නේ බලන්න. හායි කට්ටිය, ඔන්න චැලෙන්ජ් එක ගෙනාවා. ඉතින් ඔයාලා දැක්ක අපි බිත්තර රාමෙන් එකේම හදාගන්න විදිය මේ විදිහට පැකට් දෙක අපිට වෙන්න තියෙනවා. මේ යහගෙදර නංගි ඉන්නේ. එයාගේ දැන් නංගි තමයි අද මාත් එක්ක චැලෙන්ජ් එකට එන්නේ. මෙන්න ලෑස්ති කරලා තියෙනවා චැලෙන්ජ් එක පරිණය කරන්න මෙන්න මේ දෙක. බිත්තරයක් තමයි මේ දෙන්නේ. බිත්තරේ කන්න ඕනේ මෙන්න මේ මිරිස් පොඩුයි ගම්මිරිසොයි ලුණුයි දාලා මේ තියෙන ඔක්කොම දාගෙන තමයි කන්න ඕනේ. මේ බීම එක ලෑස්ති කරලා තියෙනවා. මේ බීම එක බොන්න පුළුවන්. රාමෙන් එක කා ගන්න බැරි නම් විතරයි. ඒ කියන්නේ මේ බීම එක බිව්වොත් බැරි වෙලාවත් එයා අවුට් වෙනවා. වතුර ටිකක් බිව්වට කමක් නැහැ. හැබැයි බීම එක බොන්න බෑ එයා අවුට් වෙනවා. මෙන්න මේ විදිහට රාමෙන් දෙක තියෙනවා. පැකට් දෙකක් තියෙනවා. දැන් අපි එහෙනම් මේක ඉස්සෙල්ලා මික්ස් කරගමු මේ ටික දාලා. පට්ටදරයි. මැරෙන්නේ නැහැ බය වෙන්න එපා. මේ ගෙනත් තියෙන්නේ අද දැන්ට ලෝකේ තියෙන සැරම රාමෙන් එකලු කාලා බලන්න ඕනේ ඉතින් සැරද කියලා ස්පයිසි එක මේක තමයි ස්පයිසි එක. තියෙනවානේ කලවම් කරද්දි පට්ට රතු පාටයි. මේකේ තව පැකට් එකක් තියෙනවා එකක් දාගන්න. මේක නම් ඉන්නේ ඩබල් පැකට් එකක්. මේකේ ඩබල් තියෙනවා. මේක ඩබල් පැකට් එකක් ඉන්නේ. ඒක මේ විදිහට කඩා ගන්නවා. ඒකේ ඇට තියෙන්නේ මොනවද මම? තල ඇටයි එක එක දේවල් තියෙනවා. මෙන්න මේ විදිහට එකක් දාගත්තා. මොනවද පොල් කොළ වගේ જાතියකුත් තියෙනවා.
කැමරා ගන්න දෙන්න hina වෙන්න බා. ඔදින්න වීඩියෝ කරන්න. දැන් මේ විදිහට කලවම් කරගන්න. අද කොතනනම් කලවම් කරගත්තා. මගේ එකට වැඩි කරන්න මං. පොඩ්ඩක් ඉන්න 1 2 3 කියද්දි කන්න පටන් ගන්න. අද චැලෙන්ජ් එකේ ටයිම් එකක් නැහැ. අද චැලෙන්ජ් එක වෙන්නේ මේකයි. අද චැලෙන්ජ් එක වෙන්නේ ඔක්කොම කණ එක්කන තමයි වින් කරන්නේ. බැරි වෙලාවත් මේක කා ගන්න බැරුව බීම එක බිව්වොත් එයා අවුට්. එයාට මේක අඬ වෙනවා මේ ඉස්සරහ තියෙන දෙක. මේ කියන්නේ මේකට වඩා සැර ඉරණමක් වේද දන්නේ නැහැ. මේක මිරිස් හැටි මේ සැහැලි 3ක් දාලා තියෙනවා. ලුණු මේ සැහැලි 5ක් දාලා තියෙනවා. ගම්මිරිස් ලුණු මේ සැහැලි 2ක් දාලා තියෙනවා. මේක මේ තියෙන බිත්තරේ. ඔක කන්න වෙනවා පෙරදින එක්කනට ඉරණ එක්කනට ඉතින් මේක බිව්වේ ඊට පස්සේ. දැන් මේක කලවම් කරගන්න ඕන හොඳට කලවම් කරගන්න මේ පැණි දින්න බෑ කොහොමද. ඒක නම් කන්න බෑ මට ඒක මට තේරුණා. අපි වෙන කට්ටිය වගේ බොරු කියන්නේ කාලා බලලා සැරයි නම් සැරයි කියනවා නැත්තම් නෑ කියනවා. මොකද කියනවා මම දැක්ක සමහරක් අය රෝස පාට රාමෙන් එක කාලා තිබ්බා. මම රෝස පාට රාමෙන් එක කලින් කාලා තියෙනවා. රෝස පාට රාමෙන් එක කියන විදිහට පිටර සැර නෑ. මේක තමයි ස්පයිසි එක. ස්පයිසි එක කට්ටිය කන්න බැරි හින්දා තමයි රෝස් පාට චීස් එක කාන්නේ. Oh my god. නම් කමුනේ. ඉතල වස්තු ටිකක් පොගලා බීලෙන්න. අරගෙන කටුවක් ඉන්න බලන්නේ. එනම හරයි. ඔය කැලේ දෙක අතරින් නෑ. අට සම්පූර්ණව දන්නවා. මෙතනම කිව්වා වගේ මේක අර කොච් චොකලට් එක වගේම සරයි. ඒ වගේම සරයි. එකක් මම කාලා තියෙනවා. ඒ වගේම සරයි. උදුම දාරයි ඇත් දෙකෙන් උදු දානවා. ඒක අතාරින්න බෑ කියලා. වෙන කට්ටියට මම දාගන්න චැලෙන්ජ් එක අතාරින්න උනට අපි දෙන්න අතාරින්නේ නැහැ. මොකද කියන්නේ? අර දීද මන්ද ලැබෙන බිත්තරේ අද කවුරු කන්න දුවේ වගේ මේක කටර එකක් දීම අමාරුයි. කමන්නේ අතාරින්න ඕන අතාරින්නේ. අපරාධේ වතුර දෙකක් තිබ්බේ. වතුර දෙකේ ඉන්න රේප්පුණාන් වන්ද. බඩත් එක දනවා ඒ ගමන. තිරාවට බාලට පේනවාද අපි බොරු කරනවා දාඩියක් දාලා දෙන්නේ. අයියෝ. එන්නේ නෝරිය කොයිද? තාම පේනවා වලට භාගයක්වත් කාලා නැහැ. රාමෙන් පැකට් එකේ. අතරියට ගමන් නැහැ. බිත්තරේ. යාට වත්තලා ඉවරයි.
අම්මෝ. අක්කා නවත්තලා ඉවරයි. අර අඬනවත් එක්ක. නවත්තනවා නම් බීමක බොන්න පුළුවන්. බිත්තරේ කන්න එපා මම. ඔය වගේ පිටරේ කන්න ඕනේ ඉතින්. ඒක වෙනම කතාවක්. කරගෙන ස්ටුඩියෝ එකට ගිහලා අනේ අම්මෝ. දිනනවා නම් එක කැල්ලක්වත් ඉතුරු ගන්න බෑ. මොකද බං? මගේ එක සැල වැඩි ඔයාගේට ඔයාගේ පාඩ නෑ මට තමයි වැඩි දෙකම මේක සමානව දැම්මා එහෙම කියන්නේ බෑ. නෑ මේ මගේ එක පාඩ වැඩි බොරු කියන්නේ බෑ මේ. ඔයාලටම සහෝදරවරුන්ට පේනවා දෙකම එක පාටයි. රෙද්ද මගේ එක ටිකක් පාට වැඩි. අනේ බොරු කියන්නකම් මගේ එක බතු පාටයි මේක රතු පාට මේක කළු පාට. එතකොට ඉතින් කෝකද වැඩි වලට පේනවනේ. අනේ මට කරන්න දෙයක් නෑ ඔන්න එයා චැලෙන්ජ් එක පෙරදිලා ඉවරයි. මගේ ඇත්තනේ පාඩ තෝරන්නේ ඉතින් අයියා නෝනේ. අයියා ඔය තරගප්පා දැන් ඉතින් මෙයා පෙරදිලා ඉවරයි. මං හැමෙට කන්න. අවුලක් නැහැ. ඔන්න එයාගේ දා නම් එහෙනම් පෙරදුනා හරියද? පස්සේ බලා ගන්න විතර එයා පෙරදුනා. මං එයාට කොහොමද කිව්වේ එයා මට චැලෙන්ජ් කරද්දි ඔයාට කන්න බෑ පරිිනවා කියලා. පේනවනේ. රාමෙන් එකේ භාගයක්වත් කාලා නැහැ. මම තමයි කාලා කියලා තියෙන්නේ. මේ හිතේ මම දැන් බිත්තර කන්න එපා මට ලේසි වගේ නේද කැමරා කරන කටි දෙන්න හොගන්නේ. මොකක් හරි ගෙනාවි බලකෝ මං කාලේ ඉවරයි. සහෝදරනේ එකින්ද බිවට අවුලක් නැහැ. මෙයා කාලේ ඉවර නැහැ. ඔයාලට පේනවා. එතරම් පපුවත් එක රිදෙනවා. වගේ පපුව කැමති කට්ටිය කාලා බලන්න. කාලා බලන්න. ඇත්තටම හොට් චොකලට් එකට වඩා සැරයි. මේ දෙකම එක සමානයි. මේක බිව්වා බෑ. ඉතරත් බෑ. දැන් මේ අවසාන එක. ලෑස්ති. චැලෙන්ජ් එක ඉවරයි. ඔයාලට පේනවා මේ මොන සම්පූර්ණ කාලේ ඉවරයි. මට භාගයක් කා ගන්න බැරුණා එකෙන්. ඔනේ වතුර එකක් ගිහින්. අනේ ඔක බොනවල බිව් හැකි. අයියේ මීලස කරනවා දෙයනේ දනවා. වගේ තවලුත් එක රතු පාට වෙලා ඇති දැන් නෑ කළුම කළු කාල වෙනවා. ඒ දාඩි දාලා තියෙන්නේ. ඔක දෙකට ගන්න මීනේ. ඕරෙන්න. ඔක දෙන්න. අනේ කැමරා කරන කට්ටිය මොනව අපිට කියලා. අම්මා හිනා වෙන්න එපා බලු වැඩ කරලා. ඔය දෙන්නත් ඇත්තරම දානවා. ඔය දෙන්නත් මේක කාලා බලන්න. දුන්නාට පස්සේ දෙන්නම් ඔය දෙන්නත් කාලා බලන්න මේ ටික. අම්මා හිතන්න බෑ ඇත්තරම ගයිස්. ඔයාලා කාලා බලන්න. සීනි බෝතලේ ඉව කෑවත් මදි අත ඉතින් සබ්ස්ක්‍රයිබ් කරමු නැති කට්ටිය චම්බිමණ්ඩ බ්ලොග්ස් YouTube channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක බලපු කට්ටිය අපි මේ විදිහට දුකට ලයික් එකක් දාන්න. හරිද? ෂෙයා පරකුත් දාන්න. රැක් කරලා. එහෙනම් ඉතින් ඉන්නකට මෙයා විදිහට දුක බලමු. බෙල්ල රෙඩි. එහෙනම් යමු. ඉන්නකොට දැන් ගන්න ඕනේ නේ. විතරේ අපි පොඩ්ඩක් රෙස්ට් කරලා මෙයාගේ එකට ආවේ වුණාට ඔළුවත් එක රිදෙනවා දැන්නා. විනාඩි හරියට 5ක් රෙස්ට් කරලා ආවේ. වීඩියෝ එක ඔෆ් කරලා ආයෙත් වීඩියෝ එක ඔන් කරලා දැන් අපි ආවේ. ආයෙත් පේනවා ඉස්සල්ලා මෙයා කාපු ප්‍රමාණය
මම කපු විමාන. ඉතින් ඉස්සලා කියන්න ඕනේ මෙයාට චැලෙන්ජ් එක මෙයා පැරදිච්ච එක නයි ඉතින් මේ එයාට තමයි මේ ඩෑස්ටි කරලා තියෙන්නේ. මේ ඉස්සලා කියන්න ඕනේ මෙන්න මේක තමයි අපි අද කෑවේ. මෙන්න මේ රාමෙන් එක. ස්පයිසි රාමෙන් එක අපි අද කෑවේ. ඔයාලට පේනවා මේකේ ගහලා තියෙනවා අපි බොරු කියනවා නා 3 minute ස්පයිසර් කියලා ගහලා තියෙනවා මෙතන. ඔයාලට හොඳට පේන්නේ නැති. මේ පැකට් එක තමයි මේ පැකට් එක කඩේ වෙනවා කීයද 650කට අපි ගත්තේ. මේක රුපියල් 650කට ගත්තේ. මෙව පැකට් දෙකක් තව පැකට් එකක් තියෙනවා අරේ. මෙව පැකට් දෙකක් තමයි අපි මේ කෑවේ. මේ පැකට් දෙක ඉවසන්න බෑ. ඇත්තටම මේ බොරු නම් ඔයාලට මොකක් හරි ගහලා පෙන්නන්න පුළුවන් නම් ගහලා පෙන්නනවා මේ උඩත් එක දානවා. උඩ කට්ටේ ඔළුව සම්පූර්ණයෙන්ම දානවා ඉවසන්න බෑ. තාම දානවා. උඩ කට්ටා කියලා උනුස්ටත් බලන්න. අඬලා ආවේ හොඳටම ඇඬුනා. ඒ වුණාට මෙයාට තව ටිකක් ඇදෙන්න යන්නේ. මොකද කෑවේ නැහැ. චැලෙන්ජ් එක දීපෙක් කරලා බාරගත්තේ නැහැ චැලෙන්ජ් එක. මෙයාම චැලෙන්ජ් කන්න ඕනේ කිව්වේ. කන්න ඕනේ බොන්න ඕනේ කිව්වා. බාරගත්තේ. ඉන්නකොට මොකද වතු ටිකක් බීලි. මම ඔයාලට දාලා දෙන්න. අනේ මට තමයි පවුනේ පොඩිනේ. පොඩිින්න මම්ම දාලා දෙන්න. වෙන්න. මේක නිකකට අයින් කරන්න මෙන්න පැකට් එක බලා ගන්න. මේක ස්පයිසි එක කැමති කෙනෙක් ටෙස්ට් කරලා බලන්න. අනේ දෙයියනේ. එන්න. අපි ස්පොන්සර් අපිට කවුරුත් ස්පොන්සර් කරේ නැහැ. ඒකින්ද අපි නමක් කියන්නේ නැහැ. සන්ට්‍රස් එකක් තමයි. ඉතින් මේක ප්‍රශ්න පොඩ්ඩක් ගන්න ගත්තේ. ස්පොන්සර් කරලා නැහැ කවුරුත් අපිට මේ වීඩියෝ එකට. එන්න තියෙනවා ලුණු ගම්මිරිස් මිරිස් කුඩු. අල්ල වෙනවා ලුණු හැඳි 3ක් විතර දාලා තියෙනවා. ගම්මිරිස් හැඳි 2යි. මිරිස් හැඳි 4ක් විතර දාලා තියෙනවා. වෙන විතරේ බලන්න හොඳට පේනවා විතරේ. ඈ කොහොමද දාලා එහෙම තමයි. නෑ ඔයාලා කැමති ගානක් කියන්නේ. ඇති කියන ගානට වඩා ටිකක් වැඩියෙන් දානවා. නැත්තම් ඉතින් චැලෙන්ජ් එක මට වම්මනේයි. ගම්මිරිසුයි මේ මිරිස් කුඩු කලවම් කරලා ගන්න මේ ආකාරයට. අයින්සක පොඩි කෙට්ට දෙනවා අදයක්. ඔයාලට පේනවා මම ගොඩක් දාලා ඉන්නේ. පේන්නේ නැති. දැන් එනේ මේක ඔයා කැමති විදියකට හැන්දෙන් හරි කොහොම හරි කන්නයි දෙන්නේ. ආ තව චුට්ටක්. හලන්න බෑ චැලෙන්ජ් මෙන්න හැන්ද කලවම් කරගත්ත කෑවා. ලුණු කෙරලා ළමයි මාත් එක්ක චැලෙන්ජ් එකක් කළොත් මෙහෙම තමයි. දැන් බලන්න ළමයි මම පෙරදුනා නම් බැරි වෙලාව. මම පෙරදුනා නම් මට මොකද වෙන්නේ? මට සමහරක් කෙනා මම මේ දාලා දින්න ගන්න නෙමෙයි මේකම හලයි බිත්තරේට. කමන්නේ. මේකම බිත්තරේට හලයි. ඉතින් මොකද වෙන්නේ? කමන්නේ එයාට මම මේ සීනි බෝතලේ ගෙනත් තියෙන්නේ ගෙදරයි කිස් එකකට බය වෙන්න එපා සීනි බෝතලේ ගෙනත් තියෙන්නේ මේ පේනවනේ මේකම මම පෙරදුනා නෑ මං දිනුවා ඔයා කාලා ගන්නනේ ඊන කවතාවේ අයිස්ක්‍රීම් චැලෙන්ජ් එකේදී කවුරු වින් කරත් දිනුවත් එයාටත් මේ දේ වෙනවා ලුණු වැඩි ඉතින් කන්න පෙරදුනානේ මේක මේ නෙහුම බෑනේ මේක මේ ආකාරයට ඔයාලා නැත්තම් අන්තිම ටික අවාසි සහගත වෙන මේ හොදිස් සමග බොන්න ඕනේ ඈ විතර ඒකින්ද ඔක පොගවගෙන හොඳට කන්න එහෙම හොඳට පොගවගෙන කන්න ඕක හොදිත් එක්ක නැත අවසානයේ බොන්න වෙනවා තේරෙනවද මම වතුර එකක් අරන් එන්න ඉක්මනට ඔයා කන්න ඔය ළමයා හොඳට කන්න මම බලනවා මේ ඔය ළමයා හොඳට කන්න ගෝගරා සීනි හැන්දක් කාලා ඉන්නේ. ඔයා වැඩ
වැඩේ වරද්දගත්තා. ඔයා විතර දැන් බොන්නකෝ. මම මෙයාකට උදව් කරන්නේ ලං කරලා දෙන්න. ඔයා වැඩේ වරද්දගත්තා. මුලින් අරක ඕම උස්සලා කෙලින්ම කටේ දාගත්තා නම් වැඩේ ඉවරයි. දැන් ඉතින් මෙන්න අවසාන ටිකේ ඔයාලගේ යාළුවනේ බලන්න. මෙයා වැඩේ වරද්දගත්තා. මෙයා වැඩේ වරද්දගත්තා. ඒත් කන්න වෙනවා කරන්න දෙයක් නැහැ. චැලෙන්ජ් නම් චැලෙන්ජ්. මේ චූටි ළමයිට දෙන වදනේ. අනේ අප්පා. කන්නකෝ. එති තේගේ. ඔයා කන්නකෝ. කන්න ඉතින් බල ඉන්න එපා. එක සැරේ කටට හදාගත්තා. විතවට කියමු. දැන් බලන්න මම මේ ටිකම දාන්න නැතුව සම්පූර්ණයෙන්ම එයාට ලාභ ලෙස වැඩේ කරනවා. ඒත් බැරි නම් ඉතින් වැඩක් නැහැ. මෙච්චර සැර එකක් කාලා ඔයා කාල බලන්නකෝ. ඔයා කාල බලන්නකෝ මේක සැර මම දිනපෙකන කැවුම් දිනපෙකන දිනපෙකන කරනවා වගේ තමයි. ඔය ළමයි දැක්කනේ මම තමයි මේක ඉතින් හැදුවේ. ගණන් ගන්නවා කෙල්ලෝ හිටියට වැඩක් නැහැ. ඉන්නකයි ප්‍රශ්නේ. කෙල්ලෝ හිටියට දැන් කාලේ කොල්ලෝ තමයි ගෙවල් වල උයන්නේ. නයිස් බලන්න මගේ කකුල් දෙක පාර කරනවා නම් අනේ කන්න බෑ ඒක. එහෙනම් කවන්නේ සාධාරණයක් කරා වෙන්න එකත් ඉවරයි. මේකත් ඉවරයි. ඔක්කොම ඉවරයි. අන්න එයා දුවනවා. එහෙනම් ළමයි අන්තිම වශයෙන් කියන්න තියෙන්නේ චබි මලි vlogs YouTube channel එක subscribe කරලා නැති කට්ටිය subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න. හරිද? මේ වගේ වීඩියෝ තවත් බලන්න එන්න අනිවාර්යෙන් අපේ පැත්තට. එහෙනම් කොල්ලනේ අද අපි යනවා.